ගිය කන්නේ තියෙන්නේ. ගිය කන්නේදී වැඩිම අස්වැන්න තිබෙන්නේ මොන වී වර්ගයද? නිකන් අහන්නවත් හම්බුණා දෙන්නේ. සාමාන්‍ය අපේ පැත්තේ වී වර්ග මොනවද භාවිතා කරන්නේ? 2 2මාර 3 3මාර 4 4මාර කියන්නේ ඈ VJ 366 366 මහත්ය කියන්නේ. ඔව්. ඒක 3මාරේ වී එක. 400 409 තමයි වැඩිම අස්වැන්න තියෙන්නේ. වැඩිමල් වෙන්න වී වර්ගවල පඳුර දාන කාලය වැඩි නේ යාදී. දැන් සාමාන්‍යයෙන් වී ගහක් ගත්තාම වර්ධක කාලය තමයි වෙනස් වෙන්නේ. මාස 2 කාලයට වැඩිය මාස 4 කාලයක් වර්ධනය වෙනවා. එතකොට අනිත් දෙකම මේ ප්‍රජනක අවධිය සහ මේරීමේ අවධිය කියන එක හැම වී වර්ගයකටම එක සමානයි. එහෙනම් වැඩියෙන් කාලයක් කුඹුරේ වර්ධනය වෙන්න අවස්ථාවක් තියෙනවා නම් එයා වැඩියෙන් වී නිෂ්පාදනය කරනවා. වඳුර ලොකු වෙනවා. කරල් වැඩි වෙනවා. ඒ හින්දා මාස 4 409 BG කියන වර්ගයේ 409 තමයි මේ පැත්තේ වැඩිම අස්වැන්නක් තිබුණේ. ගොඩක් තැන්වල අක්කරයට 100ට වැඩිය තිබුණේ. ඒ හින්දා අපි වගා කරන වී වර්ගයේ හරියටම දැනගෙන වගා කරනවා. සාමාන්‍ය වී වර්ග තියෙනවා BG කියන්නේ බතලෙගොඩ, BW කියන්නේ බෝඹුවල, AT කියන්නේ අම්බලන්තොට. මෙන්න මෙහෙම පරීක්ෂණාගාරවලින් වී එළියට දාලා තියෙනවා. මේ ප්‍රදේශයේ මෙන්න මේ වී හොඳයි කියලා. හැබැයි මෙහාටත් අනුමතයි ওই වර්ග තුනම මේ වර්ග වලින් සාමාන්‍ය වගා කරන්නේ අපි මේ මාස 3මාරේ නාඩු වර්ග අලුත් ඒවා මේ AT 377 කියන එක කරනවා. ගියවුද තමයි එළියට ආවේ. BG 376 කියන එක කරනවා. මේ අලුත් වර්ග. AT 377 BG 378 කියන එක අලුතෙන් මාස 3මාරේ නාඩු එක. ඊට පස්සේ BG 374 පොකුරු නාඩු කියන එකක් තියෙනවා. මිනිස්සු කියන්නේ මේක අස්වැන්න වැඩි පොකුරු නාඩු හොඳ කරලක් තියෙනවා කියලා. ඒක BG 374 කියන එක. ඊට පස්සේ BW බෝම්බුවල එකක් තියෙනවා 367 කියන ටිකක් පරණයි සම්බා එකක්. ඒක සාමාන්‍ය හොඳ සම්බා එකක්. මේ ඔක්කොම තුනමාර. BG 375 කියලා සම්බා එකක් තියෙනවා. ඊට පස්සේ BG 375 කියන එක මේ නාඩු එකක් තියෙනවා. 76 මේක 75 නාඩු ගොයියගොඩ කියලා එකක් ඔය ආවේ. මිනිස්සු හදාගත්තු නම් මෙව. අපි හද මේ දෙපාර්තමේන්තු නම් මේ ගොවියගොඩ කියන්නේ මිනිස්සු බැලුවා මේක අම්මට අස්සන්නත් වැඩි ලෙඩක් අඩුයි හොඳ කරලකුත් ඇදෙනවා ඒ නිසා ගොවියගොඩ කියන තමයි ඒක හැදුවේ ඊට පස්සේ සීනි වලට හරියන ඒ කියන්නේ බත් කාපුවම සීනි වැඩිනේ ලෝකේ වැඩිම බත් කන නැත්තේ කවුද අපි කන්නේ ඇයි අපි බත් කෑවේ අපි බත් කන්න විශේෂ හේතුවක් තිබ්බා අපි බත් කෑවේ මිනිස්සු ඉස්සර මහා විදියට මහන්සි වුණා ඒ මිනිස්සුනේ ගස් පෙරලපු මිනිස්සුනේ හිටියේ අර යෝධ ගල් අරන් ගිහිල්ලා වැව් හදලා නේද එහෙම වැඩ කරපු මිනිස්සුගේ ගොඩාක් වැඩ කරනවා නම් බත් කෑවට කමක් නැහැ හැබැයි අපි දැන් කරන්නේ දැන් බොහොම ටිකයි වැඩ කරන්නේ එහෙනම් මට සීනි මම වැඩ කරන්නේ මට සීනි එහෙම ගොඩක් අයට එහෙම තියෙනවා ඒ හින්දා අනිවාර්යයෙන්ම බත් ටිකක් අඩුවෙන් කන්න ඕනේ මෙන්න මේ බත් කන එකේ හොඳම බත් එකක් දැන් තියෙනවා BG 311 කියලා බාස්මති එකක් තියෙනවා මාස 3යි මෙන්න මේක සීනි අඩුවෙන්ම තියෙන බත් එකක්. එහෙනම් ඒක හදාගෙන කන්න පුළුවන් කමන්නේ මාස 3 දී එකක්. සාමාන්‍යයෙන් ඔන්න ඔය වී ටික තමයි දැන් අලුතෙන් වගා කරන වී ටික. තුනමාර වැඩ කරනවා නම් හොඳ වී එකක් තෝරගන්න. ඒක වැඩ කරන්න ගේනකොටම ඉතර වී එක මොකද්ද කියලා දැනගෙන ගේන්න. BG එකක්ද මොකද්ද නම්බරේ BW එකක්ද මොකද්ද නම්බරේ කියලා එහෙම දැනගෙන ගේන්න. හේතුව මහත්ය වගා කරනවා ඇසරි. කුඹුරත් හොඳට හැදෙනවා. අල්ලපේක එක්කන අහනවා. මහත්ය මොකද්ද මේ වැඩ කරු වී එක මටත් ගන්න පුළුවන්. කියන්න දන්නේ නැහැ. ඉතින් මොකවත් නැහැ. ඔය මේ වගේ පොඩ කැලක් ගහලා තියෙන විතර වියේගේ මේක සියලු තොරතුරු තියෙනවා. වාර්ගයේ මොකද්ද මේක දෙතවනේ කොච්චරක්ද සුද්ධ කරලා කොච්චරක්ද බෝල්ලට කොච්චර ඔක්කොම තියෙනවා මේක ඉස්තර. ඒක ඉතින් කොහොමද පැත්තකින් තියාගත්තා මෙච්චර. ඒක ඉතින් ඕනේ නැහැ කවරෙත් එක විසිකලා නිකන්. එහෙම එපා. කවුරු හරි ඇහුවොත් වී එක මෙන්න මේකයි කියනවත් අඩු ගානේ දැනගනින්. මහත්ය සමහරට ගොඩක් කරලා වැඩ කරනකොට දැනගෙන වැඩ කරන්න ඇත්තේ. එහෙම තමයි කරන්නේ. නැත්තම් වැඩක් නෑ. මහත්ය අඩු මාස වී දාපුවාම ලෙඩක් වැඩි. ලෙඩ වැඩි. ඇයි? බොහොම පුංචි කාලයයි තියෙන්නේ. එයාගේ දරා ගැනීමේ ශක්තිය අඩුයි. ගයන් ගහ මෝරන්න. එයාගේ ශක්තිය වැඩි. අනිත් පැත්තෙන් යූරියා වැඩි කරොත් ශක්තිය අඩු වෙනවා. ගයන් ගස් හැදෙනවා තමයි. නමුත් ශක්තිය අඩු වෙනවානේ. කොළ පාට වැඩි ඇද වැටෙනවා. ඊයකට කතන්දරයක් තව ටිකක් කියන්න ඉස්සරහට සාමාන්‍යයෙන් වී වලට පොහොර ගහනවා නම් මෙන්න මෙහෙම ගහන්න. මේක තමයි රජයේ අපේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශිත පොහොර ප්‍රමාණය. ඒක මෙන්න මෙහෙම තියෙන්නේ. මේක තියෙනවා ලාස් එකකට. ලාස් කීයද අක්කරේට? ලාස් 20යි නේ. ලාස් 20යි. ඔව් අක්කර කාලය කියන්නේ ලාස් 5යි. ලාස් එකකට දාන්න කියලා කියන්නේ මෙන්න මේ පොහොර ප්‍රමාණය. සාමාන්‍ය පොහොර ගහන්න ඕනේ මේ කියන විදියට 5 වතාවක්. අපි 1 2 3 ඉවරයි. නේද? වපුර ගොඩාක් කරලා මඩ පොහොර කියන එක අපි ගහන කියන්නේ කොයි වෙලාවටද?
හිටවන්න හරි වපුරන්න හරි පෙර. හැබැයි ගොඩක් අය තවමත් කරන්නේ තාම ඉතින් මූල අල්ලලා නැහැනේ. සතියක් විතර ගිහින් ගහනවා. එහෙමනේ ගහන්නේ. ගහන්න එපා. ඒකෙන් කෙරෙන්නේ මොකක්ද? පොහොර වර්ග තුනේ කෙරෙන්නේ මොකක්ද කියලා හරියට දැනගමු. එක යූරියානේ ලෝකෙ ඉස්සෙල්ලාම හොයාගත්තේ නේද? ඔව්. ඒ හොයාගත්ත එකෙන් කෙරෙන්නේ පළවෙනි වතාවට ගහ පොළ පාට කරලා ලොකු කරන එක. එහෙනම් ගහ හැදෙනවා මල් නෑ කරල් අඩුයි. ඒ හින්දා හොයාගත්තා MOP කියන එක. ඒ කියන්නේ රතු කුඩු කියන එක. ඒකෙන් කරලුයි මලුයි එනවා ඝනකම් වෙනවා ගහ. හරි. ඊට පස්සේ හොයාගත්තා මේ දෙකම කෙරෙනවා. හැබැයි මූල මණ්ඩලේ හොඳට වර්ධනය වෙන්නේ නැහැ. ගහට ශක්තියක් එන්නේ නැහැ. ඊට පස්සේ හොයාගත්තා TSP කියන එක. ඔන්න ඔහම තමයි පොහොර වර්ග තුන හොයලා තියෙන්නේ. වර්ග තුන ආකාරයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒ වර්ග තුන අවශ්‍යතාවයන් තුනකට දෙන්නේ. එහෙනම් මේ තුනම ඕනේ අවශ්‍ය වෙලාවට ඕනේ. අර ළමයිකට බෙහෙත් දෙන්න කිව්වහම අපට ඕනලාට බෙහෙත් දෙන්න බෑනේ. මිඩ්වයිෆ් නෝඩට දින දැති. වකවානු ඔක්කොම දීලා තියෙන්නේ. අහවල් කාලේ අහවල් දවසේ විදින්න ඕනේ කියලා. ඒ වගේ තමයි අපි කණ්ඩව තුන් වේල කනවා වගේම තමයි ශාකයට අවශ්‍ය වෙලාවට පොහොර ටික දෙන්නේ. පස්සේ ගහන්න යන්න එපා. බැරි වෙලාවත් ඒ මඩ පොහොර ගහන වෙලාවට තිබුණ නැත්තම් ඒ පොහොර ටික පැත්තකින් තියලා තියන්න ඊගව කන්නේ පාවිච්චි කරන්න. නිකන් දාන්න එපා. එහෙනම් පළවෙනි හීය හැෑවා දෙවෙනි හීය අතාලා ඊගා පොහොරු ගන්නවා නම් කල්ලාතුව ගහන්න. එතකොට යට වෙලා යනවා පසට හාමු වෙනවා. ඔන්න ඔක තමයි පළවෙනි අවස්ථාව. ඒකෙදි ගහන්න ඕනේ TSP කියන එක කිලෝ 1 ග්‍රෑම් 100ක්. වීලාස් එකකට TSP කියන එක. කැට එක. ඊට පස්සේ දෙවෙනි සති දෙකෙන් ගහනවා හතරෙන් ගහනවා හයෙන් ගහනවා අටෙන් ගහනවා පොහොර තව හතර පාරක් ගහන්න ඕනේ. ඒ ගහන එක සති දෙකෙන් ගහනවා යූරියා කිලෝ 1ක්. සති දෙකෙන් යූරියා කිලෝ 1යි. ඊට පස්සේ ගහනවා සති හතරෙන් යූරියා කිලෝ 1යි ග්‍රෑම් 500යි රතු කුඩු MOP කියන එකේ ග්‍රෑම් 500යි. ඒක සති හතරෙන්. ඊට පස්සේ ගහනවා සති 6යි යූරියා කිලෝ 1යි ග්‍රෑම් 300යි රතු කුඩු කියන MOP කියන එකෙන් ග්‍රෑම් 700යි සති 6න්. අවසාන එක තමයි මේක විශේෂයෙන් ඉස්ලාම ගොවියෝ තමයි කිව්වේ. පීඩීගෙන එනකොට මණ්ඩියේම හිර වුණොත් පොඩි යූරියා පාරක් ගහගෙන ගියොත් සුපිරි කියලා කියන මිනිස්සු ඉස්සර. ඊපස්සේ දැන් මේක නිර්දේශයක් විදිහටම දීලා තියෙනවා. සාමාන්‍යයෙන් සති 8න් ගහන්න කියනවා ග්‍රෑම් 700ක් යූරියා. වීලාස් එකකට. ඔච්චරයි පොහොර. කොයිම වෙලාවකවත් කුඹුරේ ගොයන් හොඳට තිබ්බත් නැතත් වැඩියෙන් පොහොර ගහන්න එපා. නිර්දේශය ඕකයි ගහකට ඕන ප්‍රමාණය ඒකයි මඟුල් ගෙදර ගියාට මුළු මේසෙම තියෙනවා කන්න බෑ. ගොයන් ගහකටත් වැඩියෙන් දුන්නට ඒක අහගන්නේ එක්ක පොළොව යටට යනවා නැත්නම් වාෂ් වෙනවා. යූරියාම් බොහොම ඉක්මනට වාෂ් වෙනවානේ. වාෂ් වෙනවා ජලයේදී වෙලා අහකට යනවා. නිසා ගහට පුළුවන් ප්‍රමාණය තමයි උරාගන්නේ. ගහට උරා ගන්නත් පොළොවේ රඳව ගන්න පොළොවට හැකියාවක් තියෙනවා නම් හැබැයි පොළොවේ රඳව ගන්නවා. ඒකින්ද තමයි අපි කියන්නේ හැමතිස්සෙම මොනවද? කාබනික ද්‍රව්‍ය එකතු කරන්න ගහලියා අඟුරු එකතු කරන්න කියලා කියනවා. මෙන්න මේවා පොළවේ තියෙනවා නම් අර දාන පොහොර ප්‍රමාණය යම් මට්ටමකින් ඉතුරු වෙනවා. දැන් තේරෙන්නේ නැති කියලා හිතෙනවා. ආවට ගියාට කුඹුරු කරන්න එපා. ආවට ගියාට පොහොර ගහන්න එපා. පොහොර ටික ගහන්න ඉස්සෙල්ලා අපි බලන්න ඕනේ මේ ප්‍රශ්නයක් පොළවේ තියෙනවා. ප්‍රශ්නේ තමයි ඍණායන පොළවේ තිබ්බට පොළවේ නැත්තම් මේ දෙන ධන අයන අල්ලගන්න කෙනෙක් නැතුව යනවා. ඒකනේ ප්‍රශ්නේ. ඒකින්ද අපි දෙන පොහොර ටික අල්ලගන්න නම් අඩුම අපි 10 ටිකක් පාවිච්චි කරන්න ඕනේ. කතාව ඇයි?